පැතුම් නිසංකගේ පුනරාගමනයත් සමග දිල්ලි කැපිටල් ආරම්භක පිතිකරුවන් ඉතිහාසයේ වාර්තා අලුත් කරයි. පවර්ප්ලේ පන්දුවාරහය තුළදී සිය කුළුදුල් IPL අර්ධ ශතකය පැතුම් විසින් වාර්තා කරයි. විනාශකාරී ලකුණු 100ක ආරම්භක සබඳතාවක් පැතුම් රාහුල් සුසංයෝගයෙන්. ක්‍රිකට් ලොව තොරතුරු ඇසීමට ක්‍රිකට් හයිලයිට් අප හා එක් වන්න. 2026 IPL තරගාවලියේ අතිශය තීරණාත්මක තරගයක් දිල්ලි කැපිටල් සහ රාජස්ථාන් රෝයල් අතර සවායි මන්සිං ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ රාජස්ථාන් රෝයල් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩලු 6ක් දැවී ලකුණු 225ක් රැස් කිරීමට සමත් වුණා. රාජස්ථානය වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රියාත්මක කළේ රියන් පරාග්. පන්දු 50කින් ලකුණු 90ක් ලබාගෙන අවසන් මොහොතේ ක්‍රියාත්මක වුණු ඩොනවන් පරයිරෝ පන්දු 14කින් වේගවත් ලකුණු 47ක් ලැස් කළා. දිල්ලි කැපිටලේ වෙනුවෙන් කඩලු 3ක් බිඳ දැමීමට මිචෙල් ස්ටාර්ක් සමත් වුණා. 226ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසියේ දිල්ලි කැපිටල් ආරම්භක පිතිකරුවන් වූ KL රාහුල් සමගින් තරග කීපයක් අසාර්ථක වීමෙන් එක් තරගයකදී සංචිතයට නොකැඳ වූ පැතුම් නිස්සංකයි. ලද අවසරයෙන් උපරිම ප්‍රතිඵල එක් කරගත් පැතුම් නිස්සංක IPL අංක 1 පන්දු යවන්නා හට ප්‍රථම පන්දුවාරයේදීම දැඩි ප්‍රහාරයක් දියත් කර සිය වැඩිපුරය ආරම්භ කළා. අතිශය විනාශකාරී ඉනිමක් වූ එය අවසන් වුණේ පන්දු 33කට ලකුණු 62ක් ලබාගෙනයි. සුපිරි ආරම්භක සම්බන්ධතාවක් පැතුම් සමග එක් කළ KL රාහුල් ලකුණු 75යි. ඉතිහාසගත හඹායාමක් සිදු කළ දිල්ලි කැපිටල් පන්දුවාර 19 පන්දු 1ක් අවසානයේ ලකුණු 226ක් ලබාගෙන තරගයේ විශිෂ්ට ලෙස ජය ලබා ගත්තා. ඔවුන්ට වැය වුණේ කඩලු 3ක් පමණයි. මෙවැනි තොරතුරු දැන ගැනීමට ක්‍රිකට් හයිලයිට් අපත් සමග එක් වන්න.